ඔබ වහන්සේට පටන් ගන්න පුළුවන් හම්බ. දැන් අපි අද දැන් අපි කරගෙන ආපු පාඩම් ටිකේ මේ වෙනසකටත් එක්ක කියලා අපේ නදීෂ මතක් කළා මේ පාඩමක් කරන්න කියලා. ඒ නිසා දැන් මට වැඩියෙන්ම බර තියෙන්නේ පාලි භාෂාව ගැන නිසා මම කල්පනා කරා අපිට මේ ගුරු විභාගෙට එන පාලි භාෂාව සම්බන්ධ මේ ප්‍රශ්නවලට මේ ලෑස්ති වෙන්න උදව් වෙන විදියට පාඩමක් කරන්න කියලා. දැන් මම හිතනවා මේ ප්‍රශ්න පේපර් හැමෝම නිකන් බලන්නේ නැති කියලා අර පරණ ප්‍රශ්න පේපර් ඒ වගේ තිබ්බ විදියට මේ හුඟක් දුරට අර තුන්වෙනි කොටසේ තමයි තිබ්බේ පාලි සම්බන්ධව. එතකොට ඒ වගේ මේ තියෙන හුඟක් දේවල් අපි සාමාන්‍ය වන්දනාගත වල තියෙන පාලි පද තමයි දාලා තියෙන්නේ ඒවාගේ තේරුම ලියන්න කියලා. මේ එතකොට ඒ නිසා මම හිතුවා අපි මේ විදිහට මේක කරගෙන ගියා නම් ටිකක් ලේසිත් වෙයි කියලා හැමෝටම. මේ එහෙමයි හම්දුනේ. ඒක හොඳයි. මේ වයිට් බෝඩ් එක පේනවා ඇති නේද කට්ටිය? හම්දුනේ. පේනවද? පේනවා හම්දුනේ. හොඳට පේනවා. මම මොන හරි ලිව්වොත් පේනවද ඒවා? දැන් පේනවා හම්දුනේ. තථාගත. එහෙනම් ලොකු ගැටලුවක් නැහැ. දැන් එහෙනම් පන්ති ඉන්නා වගේම කියන්න පුළුවන්. එහෙමයි. මේ එතකොට අපි භාෂාව සම්බන්ධව ගත්තොත් පාලි භාෂාව ඉතින් අපි මේ ලංකාවේ සිංහල බෞද්ධය නිසා යම් අවබෝධයක් තියෙන එක හොඳයි පාලි භාෂාව ගැන. භාෂාවක් හැටියට පාලි භාෂාව මේ ලෝකේ සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය අය අතර ලොකු පිළිගැනීමක් තියෙනවා. ඒක ලෝකේ උසස් විශ්වවිද්‍යාල හැම එකම වගේ වෙනම අධ්‍යනාංශ තියෙනවා පාලි භාෂාවට. ඒ නිසා ලෝකේ අර පැරණි දැනුම අධ්‍යයනය කරන අය අතර පාලි භාෂාව සෑහෙන්න වැදගත් භාෂාවක්. මේ අපේ පැත්තෙන් ගත්තහම අපිට ගුරුවරු හැටියට සම්පූර්ණ අවබෝධයක් නැති වුණත් සාමාන්‍යයෙන් අපිට ගාථාවක් කියනකොට ඒ ගාථාවෙන් අදහස් වෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන සාමාන්‍ය අවබෝධයකට හරි පාලි භාෂාව හදාගන්න පුළුවන් නම් වටිනවා. මේ එතකොට මම දැනට එහෙම වුණොත් මේ දැන් මම වෙනම මේක ලෑස්ති කරගෙන හිටියේ මේ අර ප්‍රසන්ටේෂන් එක වගේ කියන්නේ ලොකු දෙයක් නෙමෙයි ගාථාව ලියලා ඒක මේවා කරන්න පෙන්වන්න. එහෙමයි. මේ නමුත් දැන් මේක පෙන්වන්න අමාරු නිසා මම මේ බෝඩ් එකේ මේක මේ ලියලා අපි ඒක කතා කරමු. එහෙමයි. එහෙම හොඳයි. මම හිතන විතර හැමෝටම ඇහෙනවා ඇති කියලා මාව. ඇහෙනවා. මේක පේනවා ඇති. දැන් අර එතකොට කියන්නේ අර මුකුත් අර විශේෂ විස්තරයක් නැහැ. කෙලින්ම වැඩේට බහින්නේ. එහෙමයි. අර නිකන් අමුයෙන්ම බෙහෙත් දෙනවා වගේ තමයි. එතකොට අපි මේ ගාථාව මම ලියන්නම් මේ මම හිතන කට්ටියට අර පොතක් පෑනකුයි ළඟට ගන්න පුළුවන් නම් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා. අනිවාර්යෙන් හම්බුනේ. තියෙනවා නම් වටිනවා. පොතයි පෑනයි එක ලෑස්තිලා ඉන්නේ හම්දුනේ මම නම් අනිත් අයත් එහෙමද කියලා හිතනවා.
සමාධි, ડોક્ટર එතකොට අපි සමන්ති, සිනේජා, චතුනි, රොයිනි ටීචර් ලියන්න ලෑස්තිද? මේ කරඩ් එක පේනවද? පේනවා පූජේමි කියලා ඔබ වහන්සේ ලිව්වහම. ආ නිල් පාට පොඩි වගේ නම් පාට තව දාන්න. පැහැදිලි නේද හාම? නිල් පාට හොඳයිනේ. එහෙමයි. ආයෙක හොඳයි හාම. දැන් ඉතින් මේක කිව්වා මෙතේ ගාථා දන්නවනේ කට්ටිය ලියාගත්තට කමන්නේ. මම ඉක්මනට ලියන අකුරු මේච්චර හිතන්න එපා මේ ගාථාව හැමෝම දන්නවනේ. එහෙමයි. අකුරු හොඳයි හාමුදුරන්ගේ. අපි ලියනකොට ඒ ලයින්ස් අතර ඉඳ තියන්නද හාමුදුරනේ ඒවයි තේරුම ලියන්න? ඒක කැමති විදියක්. එහෙමයි. මම හිතුවේ අර දැන් මෙහෙම මේක ගාථාවක් අපි මේ දන්න ගාථා ටිකේ තියෙන අර්ථ මේ අපි දන්න තරමින් තේරුම් අරගන්න උත්සාහ කර යනකොට අපිට ওই අමාරු පාළු වෙනවා ටික ටික තේරෙන්න ගන්න. හොඳයි. එතකොට අර අපි නිකන් ගාථාවේ තේරුම ඉගෙන ගන්න නෙමෙයි ගාථාව තුළින් ටික ටික ඒ වචන ඉගෙන ගන්න. එහෙමයි. එතකොට දැන් මේක අපි හැමෝම දන්න ගාථාවක්. මේ දැන් තියෙනවා මේ වෙලාවේ කරන්න පොඩි අභ්‍යාසයක්. මේ හැමෝටම පුළුවන් නම් දැන් ওই අර නදීෂමිස් කිව්වාගේ ඒලියක් යටින් ඉඳ ඉතුරු කරගත්තා නම් මේකේ තමන් දන්න වචන මේ ලිව්වේ නැතත් කමන්නේ තමන් වචනේ දන්නවනම් මේ වචනෙන් අදහස් කරන්නේ මේකයි කියලා ඒක ඉරක් ගහගත්තා නම් නැත්නම් තේරුම ලිව්වත් කමන්නේ. ඒ කියන්නේ වචනේ විතරයි. පූජේමි කියනකොට ඒක සිංහලෙන් ලියන්නේ කොහොමද? වචනේ විතරයි. සම්පූර්ණ අදහස නෙමෙයි. පූජේමි කියනකොට බුද්ධං කියනකොට කුස්මේන නේන කියනකොට පුඤ්ඤේන ඒතේන ලබාමි මොක්කං. එහෙම මේ වචනෙන් වචනෙට තේරුම ලියන්න පුළුවන් නම් Taman දන්න වචන ටිකේ එහෙම ලිව්වට කමන්නේ. මම හිතන්නේ සමහරට ඔක්කොම දන්නවත් ඇති සමහරට. එහෙම තේරුම ලියලා මේ අපි ඊට පස්සේ කතා කරමු තේරෙන්නේ නැති වචන ගැන විතරයි. මේකෙදී මට හිතෙන්නේ දැන් අපිට කට්ටියකින් අහගන්න වෙනවා දැන් මේ හාමුදුරනේ මේ Zoom teaching වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර ගුරුගෝල සම්බන්ධතාවය හාමුදුරන්ට අපිව පේන්නේ ඊළඟට අපි මියුට් කරගෙනත් ඉන්නේ අපි ඉන්නවද කියලා දන්නෙත් නෑ. නැත්නම් දැන් අපි ලයිව් හිටියා නම් හාමුදුරන්ට අපේ මූණෙන් හිතා ගන්න පුළුවන් මේක තේරෙනවද නැද්ද? ඔවන්නේ කයෝ. දැන් මම හිතින්ම අවාගෙන තමයි දැන් මේ කියන්නේ. රොයිනි මිස් ඇත්තටම ඉන්නවද උයනවද? ඔව් මොන වෙනවද කියන කවුද දන්නේ. රොයිනි මිස් ඉන්න අනිවාර්යෙන් දැන් මං ඉන්නවා අහගෙන ඉන්නේ මොකද මට මේ ලැප් එකේ මටත් එච්චර හුරු නෑ. සිනේජ්ගේ ලැප් එකේ මම ඉතින් ඕක අන්මියුට් කරන්න ගියාම සෑහෙන වෙලාවක් මට යනවා. ඒකනේ වෙලා තියෙන්නේ.
මම දැන් පොඩ පුරුදු වෙන්න ඕන ඕද? දැන් අපි මෙහෙම කියමු එහෙනම් මේ දැන් මේකේ දැන් නොදන්න මේ වචනයක් හැමෝටම කියන්න කියන එක. කියන්නේ Tamanට ඔච්චර හිතුවත් තේරුමක් එන්නේ නැති එක. එතකොට හැමෝම ඒ කියන්නේ අර එක්කෙනෙක් එක සැරයකට අන්මියුට් කරලා කිව්වම හරි. ඊට මේක උඩට යවන්න පුළුවන් බෑනේ. කුසුමේන නේන කියන්නේ මොකක්ද හඳුනන්නේ? දැන් ඒක පූජේමි හොඳයි. බුද්ධං කුසුම මම පූජා කරනවා බුදුහාමුදුරන්ට කුසුමක්. නේන ඔව්. කියලා තේරෙන්නේ හාමුදුරනේ. හ්ම්. දැන් මම මේක මැකුවට කමක් නැහැනේ නේද? කමන්නේ. හ්ම්. අනිත් අයට කමන්නේ නැද්ද දන්නේ නැහැ. ඔව්. මේකේ දැන් මේ ලියලා කමන්නේ තියෙන මේ නැහැ. මහා ප්‍රාණ අකුරු ඒව මේවා එහෙම බලාගන්න එක හොඳයි. දැන් මේ යතා කියනකොට තායන්න මහා ප්‍රාණ මේ ඊට ඒ යතයි පස්සේ ධම්මේ තේරෙන්නේ නැහැ හාමුදුරනේ. ඒක තමයි. පුප්පං කියනකොට එතන එක පය අන්තිම පයන්න මහා ප්‍රාණ. තථා කියනකොට අන්තිම තයන්න මහා ප්‍රාණ. විනාශ භාවං කියනකොට බා යන්න මහා ප්‍රාණ. මොක්කං කියනකොට අන්තිම කයන්න මහා ප්‍රාණ. මේ එතකොට මම දැන් එහෙනම් මේක මකනවා. එහෙමයි. මේ ඊට පස්සේ අපි අරග කතා කරමු මේ කුසුමේන නේන. එතකොට කුසුමේන නේන කියන එක දැන් කුසුම කියන එක නම් දන්නවනේ නේද? එහෙමයි. මේ මොකද දැන් අපි මේ සිංහල සමාන වචනේ මතක තියාගන්න එක හොඳයි. ඒක අර සිංහල වචනේ සංසන්දනය කරාම ඉක්මනට මේවා හිතට යනවා. මේ එතන තියෙන්නේ මේ වචන දෙකක් එකතු වෙලා කියන්නේ සංදි පදයක්. එතකොට කුසු මේන සමානයි අනේන. අනේන කුසුමේන කියන එක තමයි කුසුමේන නේන කියලා මේ දැන් මේ ගාතාවක් කියන්නේ සිංහල විදිහට කවියක්නේ. අර කවිය එක තාලයකට හදන්න ඕන නිසා ඒ වචනේ හා මෙහා කරලා හදාගන්නවා. මේ එතකොට මේක මම ඕන මේ විදිහටත් ලියන්න. මේ ඒ කියන්නේ මේ පාලි ගාථා තේරුම් ගන්නකොට අර සම්ප්‍රදායිකව කරන ක්‍රමයක් තියෙනවා. මේ ඒවා අපි කියන්නේ අර කවියක් නෙවෙයි වාක්‍යයක් හැටියට ලියා ගන්න ඕන මුලින්. ඒ කියන්නේ එහෙම හදාගත්තම සමහර තේරුම මට තේරුම් ගන්න ලේසි වෙනවා. මේ එතකොට ඒක පටන් ගන්න වෙන්නේ මේක ලියාගත්තේ නැතත් කමන්නේ ලියාගත්තත් ඒක Tamanට අර අනිත් ගාථා තේරුම් ගන්න යනකොට උපකාර වේවි. අර පදපිළිවෙල අපි වාක්‍යයක් හැටියට ලියා ගන්නවා. අරක කවියක් නේ තියෙන ගාථාව කියන්නේ. අනේන කුසුමේන බුද්ධං පූජේමි. එතකොට මේක තමයි ඒක වාක්‍යයක් හැටියට ලිව්වම පළවෙනි පේලියේ අදහස. මේ පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං. ඒතේන පුඤ්ඤේන. රොයිනි මිස් අපේ මේ ඉංග්‍රීසි විතරක් ඉගෙන ගත්ත මේ සමාධිලා සිනේජල චතුනිලා හැම බලනවත් දන්නේ මේ මොකද්ද භාෂාව කියලා මේ. අපිට නම් මේක පුළුවන් හම්බුනේ. ඕම යාලට කියන්න එහෙම වුණොත් අහන්න කියලා. මොකද දැන් මම හිතන් ඉන්න දැන් තේරෙනවා කියලා. මං කියලා දෙන්නේ. සිනේජ ඔයගොල්ලෝ මේ සංදි සිංහල භාෂාවේ සංදි කියන හැම කරානේ පුතා. මතක නැද්ද දැන්? ඔයගොල්ලෝ සංදි කරේ නැද්ද?
කොහොමද ඉංග්‍රීසියෙන් සංදි වලට කියන්නේ? මොකද්ද? හාමුදුරනේ දැන් හාමුදුර ලිවන්නේ කුසුමේන ප්ලස් අනේන කියලා. අනේන කියන්නේ මොකක්ද හාමුදුරනේ? අනේන කියන්නේ නොඑක් කියන එක. විවිධ. නොයෙක් කුසුම්. ඔව්. ඔව්. ඒ කියන්නේ ඕක සිංහලට තියෙන වචනේ තමයි අනේක කියලා තියෙන්නේ. අනේක. ඔව්. ඒකයි දැන් මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්ත ළමයින්ට තියෙන ප්‍රශ්නේ වෙන්නේ. හාමුදුරනේ මේ පාලි සිංහල අතර මොකක්ද තියෙන සම්බන්ධය? මේ මොකද ගොඩක් වචන නිකන් සිංහලට හුරු පාලි වෙන්නේ. සිංහල විතරක් නෙමෙයි ඉංග්‍රීසිත් සම්බන්ධයි. ඒ කියන්නේ අර ඒක මොනවද ඒවට අපි කියන්නේ ලින්ග්විස්ටික් වලදී මේ ඔකේ භාෂා වල තියෙන ලක්ෂණ අනුව භාෂා පවුල් කියලා තියෙනවානේ. ඒ වගේ ඒ භාෂා පවුල් වලදී ලෝකේ වැඩියෙන්ම භාවිතා වෙන, ඒ කියන්නේ භාෂා ගණනක් අයිති වෙන භාෂා පවුල හැටියට ගන්නේ ඉන්දු යුරෝපීය භාෂා පවුල කියලා. ඒ කියන්නේ යුරෝපයේ තියෙන භාෂායි ඉන්දියානු මහද්වීපයේ තියෙන භාෂායි අතර ලොකු සමානකමක් තියෙනවා. ඒතකොට ඒක එක භාෂා පවුලක් හැටියට සඳහන් කරනවා ඉන්දු යුරෝපීය කියලා. මේ එතකොට ඒ භාෂා පවුල තමයි ලෝකේ වැඩිම භාෂා ගණනක් අයිති වෙන්නේ. ඔය ලැටින් ඒ වගේනේ හොඳනේ. ඔය ලැටින්, රෝම, ඉංග්‍රීසි, ජර්මන් යුරෝපයේ තියෙන ඔක්කොම භාෂායි ඔක්කොම නෙමෙයි දැන් කීපයක් තියෙනව නැති. ප්‍රධාන වශයෙන් ග්‍රීක, ලැටින් ඔක්කොම මේ ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයිති ඒවා. මේ ඊට පස්සේ අපේ පැත්තෙන් ගත්තාම සංස්කෘත, පාලි, සිංහල, ගුජරාටි, මරාටි ඔන්න ඔය තියෙන ඔක්කොම. ඒ ඔක්කොම භාෂා පවුලක්. ද්‍රවිඩ භාෂා කියලා වෙනම තියෙනවා. ඒවා ඉන්දු මේ යුරෝපීය භාෂා පවුලට නෙමෙයි අයිති වෙන්නේ. මේ ඊට පස්සේ අප්‍රිකාවේ වෙනම තියෙන භාෂා පවුලක්, චීනෙට තියෙනව වෙනම. මේ ඊට පස්සේ ওই පොලිනීසියන් කියලා තව එකක් තියෙනවා. මේ ওই ඉන්දුනීසියාව, හවායි, නිව්සීලන්ත කට්ටිය ආදිම මිනිස්සු කතා කරපු භාෂා පවුලක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට භාෂා පවුල් ලෝකේ ඔක්කොම භාෂා එහෙම වෙන් කරලා තියෙන්නේ. ඒකෙදි ඉන්දු යුරෝපීය භාෂා පවුල තමයි ගණන් ගන්න විශාලම භාෂා පවුල. ඒ කියන්නේ විවිධත්වයේ වැඩි භාෂා වැඩි. එතකොට ඔන්න ඔය කොටසට තමයි පාලි, සිංහල, ඉංග්‍රීසි, සංස්කෘත, ග්‍රීක, ලතින් ඔය කියන ඔක්කොම භාෂා අයිති වෙන්නේ. ජර්මන්. ඒක දැනන් හිටියේ නෑ. එතකොට ඒකේ පාලි සහ සිංහල අතර විතර නෙමෙයි ඉංග්‍රීසිත් ඒ සමාන වචන තියෙන හේතුව එයාලගේ පිළිගැනීමක් තියෙන ලින්ග්විස්ටික් කරන මේ ඒ උගතුන්ගේ ඒක මුල් භාෂාවකින් හරි එහෙම නැත්නම් එක තැනකින් තමයි පස්සේ මේ වෙන් වෙලා ගිහින් තියෙන්නේ කියලා. ඒකට මුල් භාෂාව හඳුන්වන්න එයාලා වෙනම භාෂා පවුලක් දානවා ඉන්දු ආර්ය භාෂා කියලා. එතකොට ওই පාලි, සිංහල සහ ඉංග්‍රීසි වල සමාන වචන තියෙන්නේ ඒකයි. මේ මම හිතන්නේ මේ වගේත් අපිට ওই සමහරට ඉංග්‍රීසි අදහස් ඒ විදිහටම හම්බෙන ඉංග්‍රීසි වචන තියෙනවා පාලියේ. එතකොට අනේන කියනකොට අනේක කියලා කියන අදහසමයි. මේ අනේක මල් බුදුහාමුදුරන්ට පූජා කරනවා. ඔව් ඒ කියන්නේ නොඑක් විදිහේ කියන අදහස තමයි අනේක කියන එක. නොඑක් වර්ගයේ කියන. මේ කුසුමේන කියනකොට මලින් කියන අදහස. මල් නෙමෙයි මලින්. මොකද ඒකේ වෙනස හඳුනේ මල් කියනක මලින් කියන්නේ? ඒ කියන්නේ මේ ව්‍යාකරණ විදියට ව්‍යාකරණ ඕනේ අපි අදහස ගමුකෝ. මේ බුද්ධං පූජ්‍යම කියවම බුදුහාමුදුරන් පුදමි. බුදුහාමුදුරන්ට නෙමෙයි බුදුහාමුදුරන්ව පුදමි. ඒ කියන්නේ මේ මම බුදුහාමුදුරන්ව පුදන්නේ මලෙන්. මලින් තමයි බුදුහාමුදුරන්ට පූජාව කරන්නේ. පූජේනි කියන එකේ අදහස තියෙන. ඒ කියන්නේ අදහස
තියෙන්නේ අර යමක් දෙනවා කියන එකම විතරක් නෙමෙයි. එහෙමයි. ගරු කරනවා, මේ වන්දනා කරනවා, ඔන්න ඔය වන්දනා කරනවා, ගරු කරනවා කියන අදහස. මේ අර මේ ඉහලින් අපි කියන්නේ අර විශේෂයෙන් සංග්‍රහ කරනවා, ඔන්න ඔය වගේ විශේෂ සැලකිල්ලක් දක්වනවා වගේ. ඒ අදහස් තමයි පූජ්‍යම කියන්නේ. ඒකට අර පුදනවයි කියනකොට අර මොන හරි යමක් දෙනවායි කියන එකම නෙමෙයි එතනින් අදහස. ඒ කියන්නේ කන්න බොන්න දෙයක් දෙනවා කියන එක නෙමෙයි. අර විශේෂ ගරුත්වයකට පත් කරනවා කියන එක. විශේෂ සැලකිල්ලක් කරනවා කියන. එතකොට මම එහෙම සැලකිල්ල කරන්නේ මලින්. කියන්නේ මගේ ගෞරවය මම ප්‍රකාශ කරන්නේ මලින්. ඒකයි නොයෙක් මලින් බුදුහාඳුරන්ට පූජා කරනවා. බුදුහාමුදුරන්ගේ පූජාවට කියන්නේ ගෞරවයට පත් කරනවා කියන්නේ. ඒක අර ලොකු මේ අදහසකට යන්න ඕනේ. නමුත් අර මම මේක පැහැදිලි කරන්නේ ඕක නිකන් සරලව කියන්න පුළුවන් මම මලින් බුදුහාමුදුරු පුදනවා කියලා. නමුත් අර පස්සේ යනකොට බලනවා නෑ මේ කුසුමේන කියන්නේ කියලා. මොකද කුසුමේන කියන එක අදහසෙන්නේ අරක මලින් කියන එක. මල කිව්වොත් එහෙම කුසුම. කුසුම කියන්නේ මල කියන අදහස. ඒතකොට දැන් අපි මේ භාෂාව ටිකක් ඉගෙනගෙන යනකොට අපිට තේරුමක් තියෙන්න එපැයි. කුසුමේන කිව්වම මේක එක අදහසක්, කුසුම කිව්වම එක අදහසක් කියන එක. ඒකයි මම ඒක විස්තර කරේ. ආන්දරේක එක්ස්ප්ලেইন කරන එක හොඳයි. මොකද මේ මම මෙච්චර කල් හිතුවේ මලක් කර දෙනවා වගේ කියලා. එහෙම මලින් පුදනවා කියන එකේ ලොකු ගෞරවයක් තියෙන එතන. එතකොට මේ මල් නෙලනකොට ඒකේ ශ්‍රද්ධාවක් තියෙනවනේ. ඒක දැන් පොඩි වට්ටි එහෙම හදන අය හරි ශ්‍රද්ධාවෙන් ඒක හදන්නෙත් අර ඒ ගරු කිරීම ඔස්සේ නේ හම්බුනේ. ඔව්. එතකොට අපි ඒක අර බුදුහාමන්ට විශේෂ ගෞරවයක් හැටියට ඒක කරන්නේ. එතකොට අපේ ගෞරවය අපි ප්‍රකාශ කරන්නේ මලින්. එතකොට නැත්නම් බුදුහාමන්ට ඉතින් මල් වලින් ඇති වැඩක් නැහැ. එහෙමයි. ඔව්. එතකොට මේක සරල අදහස නොයෙක් මලින් බුදුරජාන් වහන්සේ නැත්නම් බුදුන්ව පූජේමි. පුදමි. එතකොට පුදමි කියන අදහස අර අදහස් ටික තියෙනවා. ගෞරවයට ලක් කරනවා, විශේෂ සැලකිල්ලක් කරනවා කියන ඒ අදහස්. මේ දැන් මේ වචනයමනේ අපි සිංහලට පුදමි කියලා දාගෙන තියෙන්නේ. එහෙමයි. ඉතින් අපි පුදමි කියනකොට එක එක අදහස් වලින් කියනවා. නමුත් ඒක ඒ අපි කිව්වොත් ඔරිජිනල් මීනින් එක තමයි අර විශේෂ ගෞරවයකට පත් කරනවා කියන එක. විශේෂ සැලකිල්ලක් කරනවා. එතකොට ඒතේන පුඤ්ඤේන මොක්ඛං ලබාමි. අර පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං කියන එක අපි වාක්‍යයක් හැටියට ලිව්වොත් මේ විදිහට තමයි ලියන්නේ. ඒතර වාක්‍යයක් හැටියට කියන්නේ දැන් හැමතිස්සෙම පාලි භාෂාවෙත් මේ සිංහල වගේ කියන්නේ සිංහල ටිකක් වෙනස්. අර සම්මත භාෂාවල මේ ක්‍රියාපදේ අන්තිමට තියන්නේ. දැන් ඉංග්‍රීසියෙන් නම් මම හිතන්නේ මේ අපි ක්‍රියාපදේ මුලටනේ දාන්නේ මැද්දට. ඉංග්‍රීසි ක්‍රමය ඇවිල්ලා අපි ක්‍රියාපදේ object verb subject එහෙම දාන්නේ. නදීෂා මිස්. එහෙමයි හඳුනන්නේ. ඉංග්‍රීසි I worship the Buddha කිව්වොත් ක්‍රියාව මැද හරියට එන්නේ නේ හැම. ඔව් නෑ මං කිව්වේ සරල සම්ප්‍රදායට අනුව ඉංග්‍රීසි ක්‍රමයට ඇවිල්ලා අපි වාක්‍යයක මූලික ෆ්‍රේම් එක මොකද්ද? ඇත්තම කියනවා නම් හාමනේ කිසිම Subject, භාෂාවක් verb, object. ඔය හාමුදුරුවෝ දන්න විදිහට අපි ඔය භාෂාව හදාලා නෑ. ඔය ඒවා ලොකුවට හිතන්න එපා. නමුත් මම මේ අර මේක භාෂා අධ්‍යයනය යන්නේ ඒ නිසා මේක කිව්වේ. අර මම හිතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ සරල අදහස මෙහෙම දී ගන්න පුළුවන් එක. මම මේ ඇත්තටම උත්සාහ කරන්නේ ඕනම අපි කලින් අහපු නැති ගාතාවක් ගත්තත් ඒක මෙන්න මෙහෙම තේරුමක් ගන්න පුළුවන් විදිහට කඩාගන්නේ කොහොමද කියලා විස්තර කරන එකයි මම මේ කරන්නේ. ඒ නිසා අපි මෙහෙම වාක්‍යයක් හැටියට ඒක හදාගත්තාම ඔකට අග්ගාලා ලේසියි. එතකොට පුඤ්ඤේන මේතෙන් ලබාමි මොක්ඛං කියන එක අපි වාක්‍යයක් හැටියට හදාගන්නවා. ඒතේන පුඤ්ඤේන මොක්ඛං ලබාමි. අරක තේරෙනවා නම් ඒ ඇති මෙහෙම හදාගන්න ඕනෙත් නැහැ.
මේ ඒකෙන් මම පිනක් ලබමි කියන එකද හාමුදුරනේ කියන්න යන්නේ. ඔව් ඒතේන පුඤ්ඤේන කියන්නේ මේ පිනෙන් කියන එක. එතකොට ඒතේන කියන්නේ අර විශේෂයක්. එහෙම නැත්නම් අර විශේෂ කරලා පෙන්නනෝ පුඤ්ඤේන කියන පිනින් මොන පිනින්ද ඒතේන පුඤ්ඤේන මේ පිනින්. මේ පින කියලා කියන්නේ උඩ කාරණේ. අනේන කුසමේන බුද්ධං පූජේමි. මම බුදුහාමුදුරන්ට නොඑක් කුසමෙන් ගෞරව කරනවා. අන්න ඒ පිනෙන් මොක්ඛං ලබාමි මෝක්ෂය ලබමි. අපේ අර දෙන්නට එහෙම තේරෙනවා ඇති කියලා හිතනවා කාටද සිනේජට්ටයි තුන් දෙනෙක් ඉන්නවා. දැන් මේ අවසරයි සමාධි හාමුදුරනේ. දෙනෙක් ඉන්නේ. සිනේජා ඕ චතුරි. හාමුදුරනේ මම මේකක් කියන්න. දැම්මා. අවසරයි මම කියන්නේ බ්‍රේක් ඩවුන් එකක් දැම්මා. සිනේජටයි ඒ කට්ටියට පොඩ්ඩක් බාන්න කියන්නේ ඒගොල්ලන්ට ඒක මේ ෆලෝ අප් කරගන්න පුළුවන්ද කියලා හාමුදුරුවෝ කරන එකත් එක්ක එහෙම වුණා. මම මේ chat එකේ දැම්මේ. මම chat එකේ දැම්මේ ඒ දෙකම. මේ ඒ දෙන්න අහගෙන නැත්තේ නේද? සමාධි පුතා ඔයාලට තේරෙනවද? ඔව් ටීචර්. ඒක පොලයිට් ඔව් එකක්ද? ඔව් මේක කරන් යනකොට ඕක ටික ටික එනවා. පළවෙනි සැරේ කොහොමද අමාරුයි. චතුනි හාමුදුරනේ මේ මගේ එක්ස්ප්ලනේෂන් එක පොඩ්ඩක් රිවිව් කරන්න හාමුදුරනේ. ඒකේ වැරදි මොන හරි තියෙනවා පොඩ්ඩක් කියන්න ඒක. මේ මංජිත් සර් මේ මම දැන් අර මේ වයිට් බෝඩ් එක දාන් ඉන්න නිසා මට බලන්න එතෙන්ට බෑ යන්න නේද? විදියක් chat එක බලන්න බෑනේ. හරි කමන්නේ. ඔය chat එක බලන්න බෑ. මම ඒක එහෙමනොත් පස්සේ බලලා මං ආයි මේ මැසේජ් එකක් හැටියට ඒවා මම ගෲප් එකේ එමුණොත් ඒක දාලා තියන්න. ගෲප් එකෙත් දාන්න. හාමුදුරනේ මට හිතෙන දැන් මේ පාලි කියලා දෙන්න ලේසිම ක්‍රමේ සිංහල. ඉතින් ඔව් මේ ඒක හරිය. ඔව් ඒක ටීචර් පාලි ඉංග්‍රීසියෙන් කරන්න බෑ ටීචර්. කරන්න බෑ පුතා. ඒක බොරු ඒක කතාවක්. සිංහල ඊට වඩා මේ සම්බන්ධයක් තියෙනවනේ. ඔව්. ඔව් අපිට නිකන් අර ළමයින්ගේ සිංහලත් ටිකක් ළඟයිනේ. ඉම්ප්‍රූව් වෙයි. ඔව් ඒක හරියෝ. ඒකත් හදාගන්න බෑ. මේ දැන් මේ ගාථාව ඇත්තටම අර පේපරේ ඇවිල්ලා තිබ්බා. මේ සම්පූර්ණ ගාථාව නෙමෙයි. නමුත් අර උඩ කොටස ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ යාළුවා ඒ ඔන්න ඔය වගේ ගාථා වලින් කෑලි තමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේක අපි මෙහෙම කරාම අපිට තග්ගාලා ඒක හාමුදුරන්ට වැදගත් දෙයක් කිව්වා අර මේ ගාථාව සෙන්ටෙන්ස් එකක් විදිහට ඒ පේලි ඒක මම හිතන්නේ හොඳ පොයින්ට්. ඔව් එතකොට අර රග්ගාලා ලේසි මේ තේරුම ගන්න ලේසි වෙනවා. මේ එතකොට මේ පිනෙන් මොක්ඛං ලබාමි මෝක්ෂය ලබමි. ඊට පස්සේ පුප්පං මිලායාති යතා ඉදම්මේ. මිලායාති කියන්නේ හඳුන්නේ ෆේඩ්ස් අවේ. ඒ කියන්නේ මේ නැති වී යාම. මිලාන වෙලා යනවා. ඩිස්ට්‍රක්ෂන් කියන එක ඒක තමයි ඔව්. පුෂ්පේ මිලාන අරක වෙලා තමයි සිංහල වචනේ. මිලාන වෙනවා. පර වෙනවා කියන අදහස. මැලවිලා මැලවිලා යනවා කියන්නේ. මැල එතකොට යතා ඉදම්මේ කියන්නේ හැමදෙන්නේ මේ ලෝක ස්වභාවය කියන එකද? යතා ඉදම්මේ. නෑ යතා කියන්නේ යම්සේ කියන එක. මේ යම් ආකාරයකට යම් ආකාරයකින්. ඔව් ඒක නිපාතයක් හැටියට තමයි භාෂාවේ තියෙන්නේ. මේ පුප්පම් මිලායාති යතා පුප්පම් මිලායාති. වාක්‍යයෙන් එහෙමයි නේ. ඔව්. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වා just like the flower withers away. නැත්නම් fades away. ඔව්. ඔව් ඉන්නේ සියහන්ස ට්‍රාන්ස්ලේට් කරන්න එතකොට හරි. ආවුදුර මට චුට්ටක් අමාරුයි. නෑ ඔය ඇත්තේ ඔය හොඳ. නෑ ආවුදුරේ මට මේ පොඩ්ඩක් අමාරුයි. මම ඉන්නේ. මේ යසනේ. මම ඩවුන් ඒක මතක් කරන්න එපා. දැන් මේ දැන් මල් පූජා කරන ඕගොල්ලෝ හිතාගන්න. එතකොට ඒක මලක් ඒ කියන්නේ පුප්පම් මිලායාති එක ගත්තොත් අපිට කියන්න පුළුවන් මේ මලක් පර වෙනවා හා සමානව කියලා කියතයි. ඔව් ඒ කියන්නේ අර ඉස්සෙල්ලා ට්‍රාන්ස්ලේට් එක හොඳයි. ඉස්සෙල්ලා කොහොමද?
යතා පුප්පම් මිලා යාති. යම්සේ මලක් මෙලවිලා යයිද. තතා ඉදං මේ කායෝ. මේ මගේ ශරීරය ඒවන් ආන්න හරි. විනාශයකට ලක් වෙයි වගේ එකක්. එසේ එතකොට යතා කියන්නේ යම්සේ කියන එක, තතා කියන්නේ එසේ. එසේ ඉදං කියන්නේ මේ කියන එක. ඒ කියන්නේ මෙම කියන අදහස මේ කියන එකේ තියෙන්නේ මගේ කියන සහ මට කියන ඔය අදහස් දෙකටම යොදනවා. මෙතන මගේ කියන එක. මේ කායෝ මගේ කය. my body. ඔක ඉංග්‍රීසියෙන් කිව්වොත් හඳුරන්නේ this නැත්තම් my body is also would be subjected In the to destruction same way. Yeah. as same as to the flower decaying. තතා ඉදම් මේ කායෝ යාති විනාශ භාවං. නැත්තම් විනාශ භාවං යාති. විනාශ ස්වභාවයට යයි. එතකොට පුප්පමිලා යාති යතා ඉදම් මේ කායෝ තතා යාති විනාශ භාවං. ඕක තමයි වාක්‍යයක් හැටියට අපි ඒ ගාථාව වෙන් කරගත්තොත් තියෙන විදිය. මේ දැන් එතකොට මේක හැමතිස්සෙම මේ සිංහල දැන් අපේ අර පොඩි අයට තමයි පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි යාලටත් ඔක අදහස විතරක් හරි තියාගන්න පුළුවන් නම් වටිනවා. මේ ඉංග්‍රීසියෙන් හරි කමන්නේ මේ වචනවල අදහස මේකයි කියලා. මේ යතා තතා කියන ඒවා. එතකොට යතා යෙදුනොත් තතා යෙදෙනවම අනිවාර්යයෙන්. මේ පුප්පං කියන්නේ පව කියන එක, මල කියන එක, මිලා යාති කියන්නේ ෆේඩ් අවේ කියන එකද? මිලා යාති කියන්නේ පරවී යනවා, කියන්නේ විනාශයට ලක් වෙනවා කියන එක. මම එව්වා හඳුරන්නේ ඒවල පොඩ්ඩක් මේ කුසුමෙන් මොකද හඳුනන වචනේ? මිලා යාති කියන්නේ විදර්ස් හරි ෆේඩ් අවේ ඉංග්‍රීසියෙන්. පරවී යනවා හෝ මේ නැති වී යන ස්වභාවයකට කියන්නේ. ඒකත් හොඳයි. මොකද හැබැයි මේ මිලාන වෙනවයි කියන එක හුඟක් වෙලාවට මලත් එක්කම යෙදෙන්නේ. මලත් එක්ක කියන්නේ අපි අර භාෂාවේ අර්ථයෙන් ගත්තාම දැන් අපි පර වෙනවා කියන එක සිංහලෙන් මලත් එක්කම දාන්නේ මල් පර වෙනවා කියලා. එතකොට අර මේ ගස් පර වෙනවා ඒත් කියනවා. හැබැයි ගෙවල් පර වෙනවා කියලා කියන්නේ අපි. ගෙවල් පර වෙනවා කියන්නේ ගෙවල් ඒ කියන්නේ ඒවලට කිව්වොත් ඒවා ෆේඩ් වෙනවා හරි දිරනවා. එතකොට මේකේ අර්ථය හැමතිස්සෙම ගන්න ඕන මලට සමානව. දැන් ඒකයි කායෝ තථා යති විනාශ භවං. කය විනාශ භාවයට යනවා. මල තමයි මැල වෙන්නේ. ඒකත් විනාශ ස්වභාවයක්. නමුත් ව්‍යවහාරේ තියෙනවා ඒකට වෙනම වචනේ. ඒකට අර ඉංග්‍රීසියෙන් ඒ වචනේම දෙන්න පුළුවන් නම් වටිනවා. කායෝ එකට හඳුනේ බොඩි කියලා දාන්න පුළුවන්. විනාශ ස්වභාවයන් කියන එක අපි කියන්න පුළුවන් සබ්ජෙක්ට්. ඒ කියන්නේ ඒක සබ්ජෙක්ට් කියන්නේ මොකක්ද සිංහලෙන්? විනාශ භාවං කියන්නේ පුතා get destroyed වගේ නේද? destroyed ඒ කියන්නේ අපි දැන් මෙහෙමයි ඩීජර්. දැන් ඕක අපිට කීප විදිහකින් ගන්න පුළුවන්. බොඩි එකක් destroy වෙනවා කියනකොට බොඩි එකක් කියන්නේ ෆන්ක්ෂන් වෙන්නේ නැතුව යන වෙන එක නෙවෙන්නේ. ඩිකේ වෙනවා. අපි ඩිකේ වෙනවා. මේ හැබැයි අර සිංහලෙන් අපි හරියට ගත්තොත් ඒක විනාශයට ලක් වෙති. හැබැයි ඒක ඉංග්‍රීසි වල අපි දැම්මොත් ටීචර් ඩිස්ට්‍රක්ෂන් කියන වචනේ තමයි එන්නේ. ඔව් දැන් ඇත්තටම මංජිස්සර් අපි කරන්න ඕන අර ට්‍රාන්ස්ලේට් එකේදී ඒ භාෂාවේ භාවිතාවට ගැලපෙන විදිහට අර්ථය හදාගත්තම හරි. නදීෂා ටීචර් සුටුස් ගාලා අපේ ගෲප් එකට යන්න පුළුවන් නම් මම දැම්මා බලන්න ඒකේ තියෙන එක ළඟින් යනවාද කියලා ටීචර් නිකන්. මම කඩලා දැම්මා. ඔව් සමාධිලාට ඒගොල්ලන්ට සිනේජටයි ඒගොල්ලන්ට තමයි මම ඒක ඇත්තටම දැම්මේ. අනිත් ටීචර් සිංහල කේස් එකක් නැති හින්දා. නෑ හොඳයි ඒක ඔක්කොම ඉගෙන ගන්නවනේ ටික ටික නේද?
එහෙම හඳුන. එතකොට මෙහෙමයි. හඳුනේ කියන්නේ දැන් non living දෙයක් අපිට distraction වෙනවා කියලා කියත හැකි. එතකොට living දෙයක් non living වෙලා non living කියන්නේ ඒක ආයි පණ නැති දෙයක්නේ object එකක්නේ. ඔව් එතකොට අපිට ආයි මීන් කරන්න පුළුවන් ඕනනම් ඉතින් distraction ඒ කියන්නේ එතනින් ඒක ඉවරයි. ඒ කියන්නේ ගහකින් අපි මලක් කඩලා මල අර තියෙන අර මලේ තියෙන ඒ ටයිම් එකට විතරයි මල හොඳට තියෙන. ඊට පස්සේ අර නියුට්‍රියන්ස් උරා ගන්න පුළුවන් වෙලාවට යනකම් තියෙනවා. ඊට පස්සේ මල පර වෙලා යනවා. ඒකයි අපේ බොඩි එකයි සංසන්දනය කරලානේ මේ ගාතාව යෙදෙන්නේ. ගාතාව කියන්නේ ප්‍රැක්ටිකල් යූසේජ් එකට අපි බැලුවොත් මේ වෙන්නේ හඳුරන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ මලසේම මේ මල පර වෙනවාසේම අපේ කයද ඒ විදිහටම මේ විනාශ වෙනවා කියලා කියනවා. ඉතින් ලේසිම ක්‍රමය කිව්වොත් මේ සිහාන් පුතා මේ හරි. හාමුදුරනේ සිහාන් දාපු එකක හොඳ පොයින්ට් එකක් තියෙනවා විනාශ භවය becoming. එතන මේ subject to destruction කියලා සිහානවා. ඒකයි කිව්වේ එතන අර භවය කියන එක becoming කියන එක භාවන් කියන්නේ becoming කියන එක. ඒක තමයි. ඒ කියන්නේ අපි ඒ ස්ටේට් එකට යනවා කියන එක තමයි. විනාශ භව. දැන් මේකෙදී අර මේ හුඟක් ගැඹුරට කියන තුනට කමන්නේ මේක අපේ වන්දනා ගාථාවලටනේ පාවිච්චි කරන්නේ. මං කියන්නේ අර සරල දහසක් දුන්නම හරි. මේ දැන් අර ওই සූත්‍රවල තියෙන වචනවලදී නම් අර කොහොමද අපි ඒකට කියන්නේ? අපි precise වෙන්න එපේ. අර පොයින්ට් එකටම අපි ට්‍රාන්ස්ලේට් එක කරන්න ඕන. මේකෙදී නම් ඒක එච්චරම අදට යන්න අවශ්‍ය නැහැ. අපි අර වන්දනා ගාථා නිසා. නමුත් දැන් මේ ගාථා මෙහෙම පුරුදු වෙන්නේ හොඳයි. මොකද මේ ගාථා තමයි ඇවිල්ලා තිබ්බේ පේපර් එකට. මේ එහෙමනම් මම හිතන්නේ දැන් අදට අපිට වෙලාව හරි නේද? හරි හාමුදුරුවෝ යථා කතා එක පොඩ්ඩක් අය කියන්නේ මොකක්ද එකෙන් අද එකක් එනවා නම් අනිත් එකත් එනවමයි කියලා හාමුදුරුවෝ කිව්වේ යථා කතා. ඒ කියන්නේ නිපා දැන් අපි ගමන් බිමන් ඒ වගේ නේ හාමුදුරුවනේ. නෑ එහෙම නෙමෙයිද? දැන් මේක අර යමක් විස්තර කරන්නේනේ. ඒතකොට අපි කියමු යම්සේ මල මැලවේද එසේ කය දිරායයි. ඒතකොට යම්සේ කියන එක ආවොත් ඒක සම්බන්ධ කරන්න එසේ කියන එක යොදන්න වෙනවා. අර අපි ඉස්සර කියන්නේ අයිද ඕ නයිද නෝ ඒ වගේ එකක් නේ. නරන්න ඒ වගේ නේ. යම්සේ කියලා ආවොත් අනිත් එක එසේ කියන එක ඒකේ අනිත් කැල එනවාමයි කියන හාමුදුරුවෝ කියන්නේ නේ. එනවාමයි තථා කියන එක එනවා. ඒතකොට යථා කියලා දාලා අපිට ඒක එසේ කියන එකට වෙන වචනයක් දාන්නත් බෑ. ඒකට තථා කියලාමයි දාන්නේ. ඒකට අර මේ දෙක නිතර එකට තියෙන දෙකක් යථා තථා කියන්නේ. අර සංසන්දනය කරන්න පාවිච්චි කරන නිපාතයක්. ඒක මොකද ඔක නිතර පාවිච්චි වෙනවා පාලි භාෂාවේ. නිසා අර තේරුම් ගත්තම ඔක ඒකට ටක් ගාලා මේ තේරුම් අල්ලගන්න ලේසි. එහෙමනම් අපි අදට මේක කරමු. මොකද මං ගාත 3ක් විතර ලෑස්ති වුණා මේ නමුත් වෙලාව මදිනේ. අම්බෝ හාමුදුරනේ අපිත් එක්ක යනකොට හාමුදුරනේ ගාත 3ක් නෙමෙයි එක පද පේලියක් ඇති නෑ මේ මුල් ඔය ගාත 5 තමයි අමාරු වෙන්නේ ඔබ ටික ටික. දැන් අපි දැනන් හිටියේ නෑ හාමුදුරනේ. දැන් අපිට සිංහල හොඳට පුළුවන් කට්ටිය මේ කියන්නේ මේ අනේන කුසුමේන එහෙම ඒවා කැඩිලා ඒවා එකතු වෙලා ඒවා දන්නෙත් නෑනේ හාමුදුරනේ. ඒක මම අර විස්තර කරෙත් ඒක ඒ වගේ තැන් තියෙනවා මේ පාලි භාෂාවේ. ඒ කියන්නේ හුඟක් තියෙනවා සමාස පද සහ සංදි පද. ඒවර වෙන් කරගන්න මේ තේරුම් ගියාම හරි ලේසි මේ තේරුම් ගන්න. එහෙනම් නදීෂමස් අපි අද දවසට අවසන් කරමු නේද? අවසන් කරමු හාමුදුරනේ. ඔබ වහන්සේට හරියම ගැටලුවක් තිබ්බොත් හෙට වුණත් කමන්නේ ආන්නේ මේට. එහෙනම් ගොඩක් පිං හාමුදුරනේ ඔබ වහන්සේට. හොඳයි. අපේ පාලි ඉගෙන ගත්තාද ගොඩක් පිං. තෙරුවන් සරණයි. දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. තෙරුවන් සරණයි.